සැලෙනා නුවන් කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මේ පාර තමයි බිනුරයි අරෝෂයි වර්ෂාගෙන් හොඳටම කන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. අරෝෂත් ඇත්තටම දැනගත්තා වර්ෂගේ තාත්තා වර්ෂා එක්ක මේ ගැන කතා කරෝතින් වර්ෂට මේ හැමදේම කිව්වොතින් ලොකු ගැටලුවක් වෙනවා. ඊට කලින් එයා ඉස්සර වෙන්න ඕන කියලා හිතලා බිනුරත් එක්ක කතා කරලා අරෝෂයි බිනුරයි දෙන්න වර්ෂට දුරකථන ඇමතුමක් අරගන්නවා. ඉතින් ඇවිල්ලා අරෝෂලව මුණ ගැහෙන්න කියලා. ඉතින් ඇත්තටම වර්ෂා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව මේ දෙන්න මුණ ගැහෙන්න ඉනවා. ඉතින් අරෝෂයි බිනුරයි දෙන්නම වර්ෂාගේ ඔළුවට වැරදි දේවල්මයි දාන්න උත්සාහ කරන්නේ. මොකද දහම් කියන්නේ මහා කපටි මිනිස්සෙක්. ඒ වගේම රන්දි කියන්නේ සල්ලි එහෙම අරගත්තු මහා නරක ළමෙක් ගානට දාලා. ඉතින් වර්ෂා ගොඩක් කාලයක් මේගොල්ලන් ආශ්‍රය කරන නිසා රන්දි කියන්නේ කවුද, දහම් කියන්නේ කවුද කියලා අරෝෂටයි බිනුරටයි වඩා හොඳටම දන්නවා. ඉතින් බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්නවා. මොකද දහම්ට වචනයක්වත් කියනවට කැමති නැහැ. ඉතින් අරෝෂ ගැන හොඳ ආකාරවම දන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි වර්ෂා කියන්නේ රන්දි ගැන වගේම දහම් ගැනත් මට කියන්න ඕනේ නැහැ. දහම් කවුද කියන්න ඕගොල්ලන්ට වඩා හොඳට මම දන්නවා. ඉතින් වර්ෂා කේන්තියෙන් කෑ ගහනවා මේ දෙන්නට ඔයාලගේ වැඩක් බලා ගන්න. අපේ කතාවෙන් අයින් වෙන්න කියලා. ඒ වගේම අරෝෂට කෙලින්ම කියන්නේ මං ගැන කතා කරන්න මොන දේ තිබ්බත් ඒ කතාව අදට නවත්තන්න. ඒ වගේම දහම්ගේ කතාවත් ඔයාට අදාළම නැහැ. ඉතින් දහම පැහැරගත්තට ඒ දේවල් කරේ වර්ෂාගේ හිත දිනා ගන්න කියලා හිතාගෙන නම් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා වර්ෂා හොඳ ආකාරවම තීරුම් කළා දෙනවා. ඒ වගේම බිනුරයි අරෝෂයි වර්ෂාගෙන් හොඳටම කන්නේ ඕනට වඩා කියවන්න ගිහිල්ලා. ඉතින් ඒ වගේම බිනුරටත් කියන්නේ ඔයාගේ පාඩුවේ පැත්තකට වෙන්න කියලා. අරෝෂට කියන්නේ කරුණා කරලා දහම් ඉන්න තැනකින් එවන්න, නැත්තම් කරදර වෙන්න වෙයි කියලා. ඉතින් එයා ගැන වගේම තාත්තා ගැනත් වර්ෂාට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න කියනවා. ඒ වගේ දෙයක් දහම්ට කරලා තිබුණොතින් අරෝෂට වෙන දේ බලා ගන්න පුළුවන් කියලා වර්ෂා කේන්තියෙන්ම කියනවා. ඉතින් මේ දෙන්න හොඳටම බය වෙනවා. මොකද වර්ෂා ඒ විදියට හැසිරෙයි කියලා මේ දෙන්න හීනෙන්වත් හිතුවේ නැති හින්දා. ඉතින් ඔයාලට සුබ දවසක්.